සුබ දවසක් ඔයාට. මැහුම් මිද්දුලේ YouTube channel එකට ඔයාව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම ඔයාට අරගෙන ආවේ angel cut saree jacket එකක්. මූලික saree jacket එකේ සිට මේ ඩිසයින් එක කර ගැනීම දක්වා සියලුම කොටස් මිමි ගණනයේ සිට මසා නිම කිරීම දක්වා විස්තරාත්මකව අන්තර්ගත වන ආකාරයට තමයි වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ. ඉතින් ඔයා මේ එක කොටසක්වත් මග නොහැර මෙම වීඩියෝ එක බලන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ලස්සන saree jacket එකක් මහගන්න. ඉතින් අද දවසේ මට මේ වීඩියෝ එකට නිරූපණ දායකත්වය ලබා දෙන්නේ මගේ ආදරණීය සිසුවිය කෞෂි. ඉතින් අපි බලමු එහෙනම් මේ වීඩියෝ එකේ කොහොමද saree jacket එක ලස්සනට මහන්නේ කියලා. ඒත් එක්කම ඔයාට මතක් කරන්න ඕනේ මගේ channel එකේ වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා. ඉතින් ඒව බලලා ඔයාගේ දැනුම දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා තාම මගේ channel එකට එකතු වෙලා නැත්නම් channel එකට එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අපි යමු වීඩියෝ එකට. අඟල් භාගයක් දොරෙන් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. අපි බ්ලොක් එකක් අඳින නිසා කොලයක ඇඳ ගන්න ඕනේ. ඒ වගේම මම මාකර් පෙන් එකකින් අඳින්නේ පැන්සලෙන් ඇඳලා ඔයගලන්ට පේන්නේ නැති නිසා මේ විදිහට හරහට උරහිස රේඛාව අඳින්න. උරහිස මෙන්න දෙකෙන් බෙදලා ලකුණු කර ගන්නවා. එකමාරක් උරහිස පහත් කරලා නැවතත් උරහිස රේඛාව ඇඳ ගන්නවා. පහළට ලකුණු කරනවා රැගල් උස. උරහිස දෙකෙන් බෙදුව මෙන්න රැගල් උස විදිහට ගන්න. ඒ වගේම පපුව දක්වා උස, පපුව යට දක්වා උස, saree blouse එකේ උස මේ විදිහට ලකුණු කර ගන්නවා. හරහට මේ විදිහට රේඛා ඇඳගෙන රැගල් රේඛාවේ ලකුණු කරනවා පපුව වට 4ට බෙදූ මෙන්න. පපුව දක්වා උස රේඛාවේ ලකුණු කරන්නේ පපුව වට 4ට බෙදලා අඟලක් එකතු කළ මෙන්න. පපුව වට 4ට බෙදලා අඟලක් එකතු කළ මෙන්න. බ්‍රා කට් වටය 4න් බෙදූ මෙන්න ලකුණු කර ගන්නවා. ඒ වගේම ඩාට් එක සඳහා අඟල් 1/2 මේ විදිහට තියා ගන්නවා. ඉනවට 4න් බෙදූ මෙන්න ඉන රේඛාවේ ලකුණු කර ගන්නවා. මේ ලක්ෂ දෙක අපිට මේ විදිහට රෝල තියලා යා කර ගන්න පුළුවන්. මේ කොටස මේ ආකාරයට ඇඳ ගන්න. උරහිසේ සිට අඟල් 4ක් පහළින් හරහට අපි රේඛාවක් අඳිනවා. පහළ උරහිස දෙකෙන් බෙදූ මෙන්න පහළ උරහිස දෙකෙන් බෙදූ මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. මේක කර ගැඹුරට කපන saree jacket එකක් නිසා මම ඇතුළට ගන්නවා අඟල් භාගයක්, උරහිසෙන් ඇතුළට ගන්නවා අඟලක්. කිහිලි කට වට මෙන්න 16ක් ලකුණු කර ගන්න ඕනේ. එහෙනම් දෙකට බෙදුනහම අඟල් 8යි. අත් කට හැඩය ඇඳ ගන්නවා කිහිලි කට වටය දෙකට බෙදූ මෙන්නට. ඔපනැලි පළල අඟල් 7යි. පපුව දක්වා උස රේඛාවේ සහ පපුව යට දක්වා උස රේඛාවේ ලකුණු කරගෙන මේ විදිහට යා කරනවා. පපුවේ මුදුනේ සිට ඩාට් අඳිද්දී අපි පහළට භාගයක් හෝ අඟලක් ගන්න ඕනේ. දෙපැත්තට අඟල ගන්නවා සාමාන්‍ය ඩාට් අඳින ක්‍රමේදී. නමුත් මෙතෙන්දී අපි අඳින saree jacket එකේ හැඩය අනුව අපි ඩාට් එක පපුවේ මුදුනට යා කර ගන්නවා. ඩාට් එක සඳහා දෙපසට මම අඟල් 3 කාල බැගින් ලකුණු කරලා තියෙනවා. මෙතන ඩාට් සඳහා 1/2යි තිබ්බේ. එහෙනම් දෙපැත්තට 3 කාල. මේ ඩාට් එක සඳහා අඟල් භාගයක් ලකුණු කරන්නේ දෙපසට භාගයේ බැගින් අඟලක ඩාට් එකක්. මෙතන ඩාට් එකත් මම පහළට ගන්නේ අඟල් 1/2. පපුව වැඩි අයට ඩාට් එකේ ප්‍රමාණය විශාල කරගන්න පුළුවන්. මේ පැත්තෙන් අඟල් 1/2ක් ඉහළට ගන්නවා.
මේ පැත්ත අඟලක් අරගෙන මේ විදිහට හැඩය ඇඳ ගන්නවා. මේ කොටස මෙතෙන්ට යා කරන්න. ඊට පස්සේ අපි උරහිස මේ විදිහට කෙලින් කර ගන්න ඕනේ. අත් නැති සාරි ජැකට් එකක් මහන නිසා මම මෙතනින් අත්කට අඟලක් නැවත මේ අත්කඩට යා කරනවා. උරහිස පළල මෙන්න විදිහට මම තියාගන්නේ 1.1. අඟල් 3ක් උරහිස රේඛාව දිගේ ලකුණු කරගෙන එතන ඉඳලා මම ලකුණු කරගන්නවා මට අවශ්‍ය කර ගැඹුර 8.5. ඊළඟට මේ විදිහට කර හැඩය සඳහා කොටු කරක් ඇඳගෙන අවශ්‍ය කර හැඩය ඇඳ ගන්න ඕනේ. මෙතනින් අපි අඟල් භාගයක් කර හැඩ කරනවා ඩාට් එක දක්වා. මෙන්න මේ ආකාරයට තමයි මම කර හැඩය ඇඳගත්තේ. මම මෙතෙන්දී heart shape එකක් තියෙන කර හැඩයක් භාවිතා කරලා තියෙනවා. මේ කර හැඩය කපද්දී අපි බලන්න ඕනේ අපේ පපුවේ මුදුනේ සිට මෙන්න මේ දුර. උපනැලි පළල දෙකෙන් බෙදුවීම 3.5යිනේ. අන්න ඒ ප්‍රමාණයට යන විදිහට තමයි අපි මේ කර හැඩය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කර ගොඩාක් කැපුණොත් අපිට මෙතනින් කප් එක පේනවා. ඉතින් ඒක නිසා මේ දුර ප්‍රමාණය හෝ ඊට වඩා අඟල් භාගයක් විතර අඩු වුණාට කමක් නැහැ. ඒ ප්‍රමාණය මෙතන අපි කර හැඩය සඳහා තියාගෙනයි කර ලකුණු කරගන්න ඕනේ. දැන් අපි බලමු බ්ලොක් එක කොහොමද කපා ගන්න කියලා. අපි ඉදිරිපස පළුව මේ විදිහට කපා ගන්නවා. මෙතන නැම්මට කපන නිසා මේ මහුම් වාසි කොටස අපි ඉවත් කරගන්නේ. ඊට පස්සේ මේ විදියට ප්‍රින්සස් ලයින් හැඩය අත්කඩට ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු පිටිපස්සේ පළුව සකස් කරගන්නේ කොහොමද කියලා. පසු පළුව සඳහා අපිට පුළුවන් මේ විදියට උරහිස රේඛාව ඇඳ ගන්න. උරහිස දෙකෙන් බෙදුවමින්ම මේ ආකාරයට ලකුණු කරගන්නවා. පසු පළුවේදී උරහිස පහත් කරන්නේ අඟලයි. රැගල් උස විදිහට උරහිස දෙකෙන් බෙදුවමින්ම ලකුණු කරනවා. ඊළඟට පපුව දක්වා උස ලකුණු කර ගන්න ඕනේ. සාරි බ්ලවුස් එකේ උස ලකුණු කර ගන්න ඕනේ. මේ ආකාරයට රැගල් රේඛාව, පපුව දක්වා උස රේඛාව, පසු පළුවේ ඉන රේඛාව ඇඳ ගන්නවා. හැඩ උරහිස රේඛාව මේ විදිහට අඳින්න. නැවත අපි ලකුණු කරනවා උරහිස දෙකෙන් බෙදුවමින්ම පපුව වට 4ට බෙදලා අඟලක් අඩු කළ මෙන්ම. ඉනවට 4ෙන් බෙදුවමින්ම. මේ ලක්ෂ දෙක අපිට මේ ආකාරයට යා කරගන්න පුළුවන්. අර ගැඹුරට කපන සාරි ජැකට් එකක් නිසා අපි අඟල් 1.5 උරහිස මේ ආකාරයට අඩු කර ගන්නවා. පහළට මේ විදිහට රේඛාවක් ඇඳගෙන කිහිලි කට වටය දෙකෙන් බෙදුවමින්ම මේ විදිහට ලකුණු කර ගන්න. උරහිස මේ පැත්තට කෙලින් රේඛාවක් විදිහට ඇඳ ගන්නවා. ඉදිරිපස පළුවේ අපි උරහිස ඇතුළට ලකුණු කරා අඟලක් අත් නැති සාරි ජැකට් එකක් මහන නිසා පිටිපස්සේ පළුවේ අඟලක් ලකුණු කරලා මේ ආකාරයට පිටිපස්සේ අත්කට ඇඳ ගන්න ඕනේ. 1.1 උරහිසේ පළල ලකුණු කර ගන්නවා. ඊළඟට ඉන රේඛාවෙන් ඉහළට ලකුණු කරන අඟල් 1.5ක්. පසු පළුවේ මෙතන උස විදිහට අඟල් 2ක් ලකුණු කරගෙන එම ලක්ෂය දක්වා කර හැඩය අඳිනවා. පසු පළුවත් අපි මේ විදිහට කපා ගමු. පෙර පළුවේ බ්ලොක් එක හදද්දී මේ විදිහට
ප්‍රින්සස් ලයින් හැඩය දිගේ කපා ගන්න. මේ ඩාට් එක කැපිලා ඉවත් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ අංශ ඩාට් එක සම්පූර්ණ අලව ගන්න. ඒ ඩාට් එක ඉවත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ විදියට ඒ ඩාට් එක අපි සම්පූර්ණයෙන්ම අලවනවා. මෙතන පොයින්ට් එක පොඩ්ඩක් අඩු කරගන්න. මේ සාරි ජැකට් එක ඉදිරිපස්ස නැම්මකට කපන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මෙතන අපි කෙලින් හැඩයක් හදා ගන්න ඕනේ. ඒ සඳහාත් අපි කරන්නේ මේ ඩාට් එක අලවා ගැනීම. ඩාට් එක අලවද්දී නැම්මකට කැපිය හැකි පරිදි තමයි මේ ඩාට් එක අලවා ගැනීම කරන්නේ. සමහර අයට ඩාට් එක සම්පූර්ණයෙන්ම අලවන්න වෙන අවස්ථා තියෙනවා. සමහර අයට ඩාට් එක ටිකක් අලව ගත්තාම ඇති. ඉතින් බලන්න මෙතන නැම්මකට කපන්න පුළුවන් වෙන්න. මෙතන කෙලින් ඉන්න තමයි අපි ඩාට් එක අලව ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ වක්‍ර දෙක සමාන වෙනවද කියලා. සමාන වෙන්නේ නැත්නම් මේ කොටස සමහර වෙලාවට මදි වෙන්න පුළුවන්. කුඩා ප්‍රමාණයක් මදි නම් යටින් ඒ සඳහා වැඩිපුර ඉඩක් තියලා කපා ගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට බලමු රෙදි කපා ගන්නේ කොහොමද කියලා. මේ විදිහට අපි කපාගත්තු බ්ලොක් එක තියලා රෙදි කෑල්ල මත මේ ආකාරයට ඇඳ ගන්න. මෙතන බ්ලොක් එකේ අඟලක්නේ අපි සාමාන්‍යයෙන් උඩට ගන්නෙ. මෙතෙන්දි මම අඟල් භාගයයි අරගෙන තියෙන්නේ. ඒක නිසා මම තව අඟල් භාගයක් ඉහළට මේ විදිහට ගන්නවා. එතකොට අපේ පෙරපළුවේ මේ කොටස් දෙකම නැම්මට කැපෙන්න ඕනේ. ඊළඟට අපි මැහුම් වාසි තියාගෙන මේ කොටස් ටික කපා ගන්නවා. මැහුම් වාසි තියද්දී කරට අඟල් කාලක් තිබ්බහම ඇති. කරට අඟල් කාලක්. උරහිසට අඟල් භාගයක්. අත් නැතිව මහන නිසා අත් කඩටත් මම අඟල් කාලයි තියාගන්නේ. එහෙම නැත්නම් අපි අත් දාලා මහනවා නම් භාගයක් තියන්න ඕනේ. මෙතනත් අපි අඟල් භාගයක් මේ විදියට තියා ගන්නවා. පහළටත් අඟල් භාගයක් තියෙනවා. වාටිය මැසීම සඳහා අඟල් 1/2ක් මැහුම් වාසි, අංශයටත් අඟල් 1/2ක් මැහුම් වාසි තියා ගන්නවා. මෙතන අඟල් භාගයක් තිබ්බහම ඇති. මේ කොටසෙත් අපි අඟල් භාගයක් මේ විදියට තියලා අංශයට අඟල් 1/2ක් මැහුම් වාසි තියෙනවා. පසුපළුවේත් අංශයට 1/2ක් මැහුම් වාසි තියා ගන්න. අත්කඩට කාලයි, පුරහිසට භාගයයි, කරට අඟල් කාලක් මැහුම් වාසි තියෙනවා. මෙතන අඟල් භාගයක් තියන්න, පසුපළුවේ වාටියටත් භාගයයි තියන්නේ හැඩයට කපලා තියෙන නිසා. දැන් මේ විදියට අපි රෙදි කොටස් ටික කපා ගමු. කපාගත්තු ලයිනින් කොටස් ටික මේ විදියට රෙදි කෑල්ල මත තියලා පින්ස් වලින් රඳව ගන්න. ඊට පස්සේ අපි රෙදි කොටස් ටික කපා ගමු.
මේ ආකාරයට කරේ පේසිම ලයිනින් එක සහ හැට්ට රෙද්ද අපි පිළිවෙලට තියලා පින්ස් වලින් රඳව ගන්න ඕනේ. ඊට පස්සේ අපි කර වටේට මේක මහගෙන යමු. කර මහද්දී අපි අඟල් කාලයි මැහුම් වාසි තියාගත්තේ. ඉතින් ඒ විදිහට ඒ අඟල් කාලේ මැහුම් වාසි ප්‍රමාණයට අපි මෙන්න මේ ආකාරයට ඒ අවශ්‍ය හැඩතල මතුවෙන ආකාරයට මසා ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට පින්ස් ටික ගලවගෙන අපි ඊළඟට කට් මාක් දාමු. කට් මාක් දාද්දි මේ විදිහට කරේ කොනටම කට් මාක් එක දාන්න ඕනේ නූල ළඟටම. ඊට පස්සේ අඟලෙන් අඟලට අනිත් කොටස් වලටත් අපි කට් මාක් දා ගන්නවා. එතකොට තමයි අපිට ලස්සනට කරපටිය එන්නේ. කරේ හැඩය හොඳින් මතුවෙන්නේ මේ විදිහට කට් මාක් දැම්මහම. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මැහුම් වාසි ටික කරපටිය පැත්තට හරවගෙන අවුට්ලයින් එකක් මහන්න. ඉතින් මේ අවුට්ලයින් එක මැසීම මගින් හොඳින් කරපටිය කන පිට පැත්තට හැරවිලා ලස්සනට කර මැහෙනවා. ඉතින් අනිවාර්යෙන් කර හැඩයක් මහද්දි මේ අවුට්ලයින් එක මහ ගන්නම ඕනේ. ඉතින් ඊළඟ පියවර විදිහට මෙන්න මේ විදිහට කරපටිය ලයිනින් එකට තියලා මහගෙන යනවා. ඉතින් මම මෙතන ඕලොක් කරලා නැති නිසා අයින මේ විදිහට නවලයි මහ ගන්නෙ. එහෙම නැත්නම් ඔයාට ඕලොක් කරලත් මෙතන මහ ගන්න පුළුවන්. එතෙන්දිත් අපි හොඳින් කරපටිය ලයිනින් එකට ඇදලා මසා ගැනීම කරන්න ඕනේ. මසාගත් පසු මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ඊළඟට කරන්නේ මේක වටේට අවුට්ලයින් නැවත මහ ගන්නවා. ඉතින් හොඳින් අයන් කරලා මෙන්න මේ විදිහට පින්ස් වලින් රඳව ගන්න. දැන් අපි අත්කට වටේට මේ විදිහට අවුට්ලයින් මහගෙන යනවා. ඉතින් මෙතෙන්දී අපි කරන්නේ මේ රෙදි කොටස් දෙක එකට සම්බන්ධ වෙන ආකාරයට මසා ගැනීමක්. බලන්නකො මැහුවට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපි මසාගත් කොටස තියෙන්නේ. එහෙනම් ඒ විදිහටම අපි අනිත් කොටස් මේ ආකාරයට ලයිනින් රෙද්ද සහ හැට්ට රෙද්ද එක මත එක තියලා පින්ස් වලින් රඳවගෙන මේ විදිහට වටේට ටැග් කරගන්නවා. හැම කොටසක්ම ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට මසා ගන්න. මේ විදියට මහන්නේ පසුපළුව. එතකොට පසුපළුවේත් කරවටේට මේ ආකාරයට කට් මාක් දා ගන්නවා. ඊට පස්සේ එතෙන්දිත් අපි අර කලින් විදිහටම මැහුම් වාසි ටික කරපටියට හරවලා මේ ආකාරයට මසා ගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් කරපටිය ලයිනින් එකට තියලා මසා ගැනීම කරන්නේ. මසාගත් පසු මේ ආකාරයටයි දිස් වෙන්නේ. එතකොට අනිත් පළුවත් ඒ විදිහටම අපි මසා ගැනීම කරනවා. ඉතින් අපිට කර මහන විවිධ ක්‍රම තියෙනවා. සමහරලාට අපි ලයිනින් කරන ඉවෙයිදී අපිට මහලා අනිත් පැත්ත හරවා ගැනීම කරන්නත් පුළුවන්. නමුත් වඩාත්ම සුදුසු වෙන්නේ මෙන්න මේ විදිහට පේසිමක් තියලා කර හැඩයක් මසා ගැනීම. ඒ තුලින් කරට හොඳ ශක්තිමත් බවක් තියෙනවා.
ඒකත් මම ටැග් කරගන්නවා. ඊළඟට අපි මේ විදිහට පෙර මැද කොටසට අංශ කොටස සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ ආකාරයට කප් එක තමයි අපි මසා ගන්නෙ. ඉතින් ප්‍රින්සස් ලයින් හැඩය දිගේ අපිට මෙන්න මේ ආකාරයට ඒ හැඩ එකම විදිහට තියාගෙන මසා ගැනීම කරන්න ඕනේ මැහුම් වාසි දිගේ. මසාගත් පසු මේ ආකාරයට තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් බ්‍රා කට් එකේ පහළ කොටස, ඒ කියන්නේ යෝක් කොටස මේ කප් කොටසට සම්බන්ධ කරගන්න. එම හැඩතල හොඳින් ඉස්මතු වෙන ආකාරයට අපි මෙතෙන්දි මසා ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් පළු දෙක එකට තියලා හොඳ පිටින් එකට තියාගෙන කරේ පේසිම අනිත් පැත්තට හරවලා උරහිස් මූට්ටුව මසා ගන්න. ඉතින් ඒ විදිහට මසා ගැනීමෙන් අපිට උරහිසේ මැහුම් වාසි නොපෙනෙන ආකාරයට මහන්න පුළුවන්. ඊළඟට මම මේ මහන්නේ අත් කට වටේට. ඒක අපි බයස් පටියක් තියලා මහ ගන්නවා. මේකතන අපි සීව්ලස් බ්ලවුස් එකක් කරන්නේ. ඉතින් අපිට අඟල් 3 කාලක අඟලක වගේ පළල බයස් පටියක් යොදා ගත්තාම ඇති. ඊට පස්සේ මේ විදිහට අත්කට වටේටත් කට් මාක් දානවා. මැහුම් වාසි ටික බයස් පටිය පැත්තට හරවගෙන අපි මේ විදිහට අවුට්ලයින් එකක් මහ ගන්නවා. අපිට පුළුවන් මෙන්න මේ විදිහට බයස් පටිය කන පිට පැත්තට හරවලා නවලා මහන්න. මේ මම මහගන්නේ අනිත් පැත්තේ අත්කට. ඉතින් බයස් පටිය අවසානයේ නවලා මහද්දී ඒක අපි හෑන්ඩ් නීඩල් එකකින් මහ ගන්නවා නම් වඩාත් සුදුසුයි. ඊට පස්සේ මේ සඳහා අපි වෙල්බෝන් ටේප් යොදා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ විදිහට මම මුලින්ම බයස් පටියක් මත වෙල්බෝන් ටේප් කෑල්ල තියලා මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඉතින් එතෙන්දි වෙන්නේ අර වෙල්බෝන් ටේප් එක සුදු පාට එකක් නිසා අපිට ඒක කවර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කළු පාට වෙල්බෝන් ටේප් භාවිතා කරන්න පුළුවන්. මං ගාව තිබුණේ සුදු පාට ටේප් එකක් නිසා මම මෙන්න මේ විදිහට මේක කවර් කරගන්නවා. මේ විදිහට සකස් කරගත්තු වෙල්බෝන් ටේප් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ජැකට් එකට අවශ්‍ය තැන්වලට තියලා ඉස්සෙල්ලම බලන්න. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද මහන්නේ කියලා. ඉතින් මේ ආකාරයට වෙල්බෝන් ටේප් එක තියලා අපිට පුළුවන් අවශ්‍ය තැන්වලට තියාගෙන මසා ගන්න. මේ මහන්නේ පසුපළුවේ වාටිය. ඉතින් එතෙන්දි මම වාටියට වෙනම පටි දෙකක් අල්ලලා තමයි වාටිය මසා ගන්නෙ. මේ විදිහට මැහුම් වාසි ටික වාටියට හරවලා මසා ගන්නවා.
මෙතෙන්දී අපි බලන්න ඕනේ මෙන්න මේ උස සමාන වෙනවද කියලා පසුපළුවේ. ඊළඟට මම මෙන්න මේ විදිහට අංශ දෙක මූට්ටු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. එතකොට බලන්න අංශ දෙක මූට්ටු කරද්දී අපිට සාමාන්‍යයෙන් පෙරපළුවේ සහ පසුපළුවේ හැඩ දෙකක් වගේ විදියට තමයි තියෙන්නේ. එතකොට අපි පින් එකක් ආධාරයෙන් මේ හැඩ දෙක එක මත එක තියලා මෙන්න මේ ආකාරයට මහනවා. ඉතින් මෙතෙන්දි මම අර මැහුම් වාසි ටිකත් පසුපළුවට හරවගෙන තමයි මසා ගැනීම කරේ. ඉතින් එතකොට අපිට අර ඉනේ දෙපැත්තට එන මැහුම් වාසි නොපෙනෙන ආකාරයට මසා ගැනීම කරන්න පුළුවන්. නැවත බලන්න මෙන්න මේ විදිහට මම පෙරපළුවේ මැහුම් වාටියේ මැහුම් වාසි පසුපළුවට හරවලා මහනවා. මම මෙතෙන්දි මේ අංශ දෙකටත් වෙල්බෝන් ටේප් කෑලි දෙකක් මේ විදියට සම්බන්ධ කරනවා. ඉතින් වෙල්බෝන් ටේප් දානකොට අනිවාර්යෙන් කෙළවරවල් දෙක මෙන්න මේ විදියට කවර් කර ගන්න ඕනේ. පුංචි රෙදි කෑල්ලක් තියලා අපිට ඒක මසා ගැනීම කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ආකාරයට අංශ මූට්ටුවට අපි වෙල්බෝන් ටේප් එක තියලා මසා ගැනීම කරනවා. ඉතින් මෙතෙන්දි විවිධ ආකාරයට අපිට වෙල්බෝන් ටේප් යොදා ගැනීම කරන්න පුළුවන්. මැහුමක් යොදාගෙන ඒක ඇතුළට වෙල්බෝන් ටේප් එක දාන්නත් පුළුවන්. මම මෙතෙන්දි කරන්නේ වෙල්බෝන් ටේප් එක මත මසා ගැනීම. ඊළඟට පසුපළුවේ ඕපන් එක තමයි මේ විදියට හදාගන්නේ. පුංචි රෙදි පටියක් තියලා මේ ආකාරයට මසා ගැනීම කරනවා. ඉතින් මෙතෙන්දී අපි හක් විවර තබා ගැනීම කරන්න ඕනේ. මේ විදියට අපිට V හැඩ මසා ගැනීම කරන්න පුළුවන්. මම මෙතෙන්දි පිටිපස්සේ පළුවේ විවරට හක් 3ක් වගේ යොදා ගන්න ආකාරයට තමයි මේ විවර ටික මසාගෙන තියෙන්නේ. අනිත් පළුවටත් අපි මේ විදිහට පොඩි පටියක් අල්ලලා ඒකත් මහ ගන්න ඕනේ. එතෙන්දී අපි පොප්ලින් වලින් තමයි පටි කොටස යොදාගත්තේ. ඉතින් ඊළඟට තියෙන්නේ අපිට මෙන්න මේ වාටි මසා ගැනීම. ඒක මම මැෂින් එකේ මැහුවේ නෑ හොඳ පිටට පේන නිසා. ඒව අපිට සියල්ලම හෑන්ඩ් නීඩල් එකක් ආධාරයෙන් මසා ගැනීම කරන්න පුළුවන්. අත්කට වටේටත් ඒ විදිහටම මහන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. අපේ මැහුම් පන්ති ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් තිරයේ දිස්වන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. එනම් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.